atenção, mina linda, perigosa. Hi guys, welcome back to Daily Dose with Bhagya. කොහොමද ඔයාලට ඔන්න අද වීඩියෝ එකෙන් මොකක්ද අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාලා මේ වෙද්දි දන්නවා. ඉතින් මේ වීඩියෝ එක තමයි මම මගේ බර්ත්ඩේ vlog එකෙන් පස්සේ අරගෙන එන vlog එක. ඉතින් ඔන්න කැම්පස් එකට යන්න තමයි හදන්නේ මගේ බර්ත්ඩේ එකෙන් පස්සේ දවසේ. මොකද අසයින්මන්ට්ස් වැඩ. එතකොට උදේම ලෙක්චර්ස් තියෙනවා මට මේ යන දවසේ 10ට ලෙක්චර්ස් තියෙනවා. ඉතින් ඒ වලටත් යන්න ඕන නිසා උදේම මම ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් මම හදන්නේ මේ ඉක්මනට රෑට නිදාගන්න යන්න. මේ වෙලාව හරියටම 10යි කාලේ ඉවර වෙලා ෆිල්ම් එකක් බලලා ෆිල්ම් එකෙත් අන්තිම විනාඩි 20 තියෙද්දී නිදා ගන්න ආවා. මොකද හෙට පාන්දර 4ට නැගිටින්න ඕන නිසා. ඔය බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන්නේ ෆිල්ම් එකේ සද්දේ. තාම එක දාලා තියෙන්නේ. මම නිදා ගන්නවට තාම එක බලලා ඉවර නැහැ. මට උදේම නැගිටලා කැම්පස් එකට යන්න තියෙන නිසා මම ඉතින් නිදා ගන්න ආවා මේ වෙද්දි. එහෙනම් අපි හෙට උදේ හම්බ වෙමු. බර්ත්ඩේ එකකින් පස්සේ මම ඔන්න හෙට කැම්පස් එකට යනවා. බර්ත්ඩේ එකකින් පස්සේ යන දවස හෙට. මගේ ක්‍රීම් එකත් මම බෑග් එකට දාගත්තා. ඒ නිසා මම දැන් නිදා ගන්නවා. දැන් නිදිමතයි. දැන් මං එහෙම නිදා ගන්නවා. අපි හෙට කැම්පස් එකට යන්නදී හම්බ වෙමු. හෙට මම අඳින්න හිතාගෙන ඉන්නේ මට පොඩි අක්කගෙන් බර්ත්ඩේ ගිෆ්ට් එකට හම්බ වෙච්ච ගවුම. ඉතින් ඒක මට චුට්ටක් ලොකුවට තිබුණේ. ඒක මම හදාගත්තා. යන ගමන් හම්බ වෙමු. හෙට කැම්පස් එකට ගිහින්නත් ගොඩක් වැඩ තියෙනවා. හෙට පාන්දරම යනවා. මොකෝ ලෙක්චර්ස් වලටත් මම එහෙමම යන්න ඕනේ. ඒ නිසා හෙට පාන්දරම යනවා. ඉතින් හෙට පාන්දරම යනවා ලෙක්චර්ස් වලට යන්න. ඒ නිසා මම දැන් වෙලාව 10යි. දැන්ම නිදා ගන්නවා පාන්දරට නැගිටින්න ඕනේ නිසා. එහෙනම් ළමයි අපි හෙට හම්බ වෙමු. හෙට මම ඔයාලට පෙන්නන්නම් ගිෆ්ට් එකට මම අඳින ගවුම. ඒක මම ඔයාලට පෙන්නුවේ නැහැ කලින් vlog එකේ. අපි බලමු මම මොකක්ද අඳින්නේ කියලා. ඉතින් මෙන්න අද සඳුදා දවස. ඉතින් අද 10ට මට ලෙක්චර් තියෙන නිසා මම 10 වෙද්දී කැම්පස් එකේ ඉන්න ඕනේ. ඇට්ලීස්ට් 9:30ටවත් මම මාතරට ඇවිල්ලා ඉන්න ඕනේ. ඉතින් මාතර ටවුන් එකේ ඉඳලා වැඩි දුරක් අපේ කැම්පස් එකට නැති නිසා ඒ වෙලාවත් ඇති. කොච්චර උදේට නැගිටලා එලාම් එකට හැරුණත් ඔයාලටත් මට වගේ හිතනවද අයියෝ තව චුට්ටක් ඉන්න තිබ්බනම් කියලා. එහෙම හිතලා විනාඩි 5ක් ඉන්නවද අර මම හිටියා වගේ. ඊට පස්සේ නැගිට ගමන් මගේ පළවෙනි රාජකාරිය තමයි කොහොම වුණත් ඇඳ හදන එක. ඒක බෝඩිමේදීත් ඒ විදිහම තමයි. මම බෝඩිමේ ඉඳලා කියන්නේ කැම්පස් එකේ ඉඳලා කරන අනිත් vlog වලදී මම මුලින්ම ගොඩක් වෙලාවට පෙන්නන්නේ මගේ ඇඳ. මොකද මම උදේම කරන්නේ උදේම නැගිටට පස්සේ මොනම දේ කරන්නත් කලින් ඇඳ හදලා ඉන්න එක. ඊට පස්සේ මම අද ඔයාලට ඒ පෙන්නුවේ මම අඳින ගවුම. එක එහෙම වීඩියෝ එකේ ඔහොම පේනවට වඩා ඒක ඇඳලා පස්සේ හරිම ලස්සනයි. ඒක යුනික් ස්ටයිල් එකක්. මම හරිම ආසයි ඒ ගිෆ්ට් එකට. ඉතින් ඔන්න උදේම නැගිටලා ලෑස්ති වෙන්න තමයි හදන්නේ. ටත් මැදලා වොෂ් එකක් දාගන්න ඕනේ ඉක්මනට. මොකද පරක්කු වෙන්න බැහැ ළමයි. උදේම නැගිටලා ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ.
ටඩා! ඔන්න මම මගේ ලස්සන බර්ත්ඩේ ගිෆ්ට් එකට හම්බ වෙච්ච ගවුම ඇඳගෙන ආවා. ඒක මම කිව්වා වගේම ලස්සනයි කියලා ඔයාලට හිතෙනවද? මට මේ දිග ගවුම් ගොඩාක් අඩුයි. මේ විදිහට තියෙන. මට තව තියෙන්නේ ඇත්තටම එකම එක දිග ගවුමයි. ඇත්තටම කිව්වොත් ඒකත් පොඩියක් වගේ. මොකද මම ගවුම් අඳින්න එච්චර කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මන් ළඟ ගොඩාක් ගවුම් නැහැ. මාව ගවුමකින් දකින්නේ හරිම කලාතුරකින්. ඇත්තටම කිව්වොත් මම මේක කැම්පස් එකට ඇඳන් ගියාට පස්සේ අඳුනගන්නත් බැරි වුණා ගොඩක් වෙලාවට මට. සහ ඒ වගේම ගොඩාක් කමෙන්ට්ස් එනවා මම ගවුමක් ඇඳපු දවසකට අනිවාර්යෙන්ම. ඉතින් ඔන්න මම ලෑස්ති වෙලා මුලින්ම කරන්නේ මගේ කොණ්ඩේ පීරන එක. මගේ කොණ්ඩේ ගොඩාක් ගැට ගැහෙන්න බලනවා. ඔයාලා දකින්න ඇති මම කොණ්ඩේ ගොතාගෙන නිදාගත්තත් ඉක්මනට ගැට ගැහෙන්න බලනවා. ඉතින් මගේ කොණ්ඩේ ස්ට්‍රේට්ස් නැති නිසා ඉතින් ඉක්මනට මම කොණ්ඩේ පීරගෙන මේ විදිහට සරල හරිම සිම්පල් විදිහට බෝල් බෑන්ඩ් එකක් දාගත්තා. මට හිතුණා ගවුමට මේ වගේ ලස්සනට කොණ්ඩේ දැම්මනම් හොඳයි කියලා. මම යූෂුවලි කොණ්ඩේ කඩලා යනවා. එහෙම නැත්තම් ඔය වගේම තමයි මම ගොඩාක් වෙලාවට දාන්නේ. ඊට පස්සේ පුංචි මගේ මේකප් එක කරගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් අද මං එහෙමම ලෙක්චර්ස් යනවාද නැද්ද කියලා බලන්න ඕනේ. මම යන ටයිම් එකත් එක්ක තමයි ඒක ඩිපෙන්ඩ්ස් වෙන්නේ. මට ඉක්මනට යන්න පුළුවන් වුණොත් මම බෝඩිමට ගිහිල්ලා බෑග් තියලා තමයි යන්නේ. මොකද ඔච්චර බෑග් ටිකක් එල්ලන් යනවට වඩා තියලා යන්න හම්බුනොත් තමයි හොඳ. ඉතින් අද මට රසම රස කෑම එකක් හම්බුණා පොඩි අක්කගෙන්. වෙනදට මම කෑම හදාගෙන ඉන්නේ අම්මට කියලා. අම්මගෙන් වුණාත් අක්කගෙන් වුණාත් ගෙදර කෑම එක මට ඉතින් ඔන්න මිස් වෙනවා. මොකෝ මම දැන් කැම්පස් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ඉක්මනට මට වෙලාව තිබුණ නිසා මං ආවා බෑග් තියලා රෙඩි වෙන්න. දැන් එහෙනම් මම කැම්පස් එකට යනවා. Thank you for watching. Next video එකෙන් ඉක්මනට හම්බ වෙමු.